ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුරප්පාඩු කිහිපයක් සම්බන්ධවයි. කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන තනතුරු 44යි බාහිර අයදුම්කරුවන් සඳහා බලන සුදුසුකම්. සිංහල හෝ දෙමළ, ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එක්වරකදී විෂයන් 6කින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත්ව තිබීම සහ උසස් පෙළ විභාගයේදී විෂයන් 3කින් සමත්ව තිබීම. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා බලන සුදුසුකම්. ඒ වගේම පත්වීම් බලධාරියා විසින් පත් කරනු ලබන මණ්ඩලයක් මගින් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු භාෂාව හා ගණිතය යන විෂයන් දෙකට හා තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට නොවැඩි භාර ගණනකදී විෂයන් 6ක් සමත්ව තිබීම පරිගණක වදන් සැකසුම හෝ යතුරු ලියනය පිළිබඳ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා පාඨමාලාවක් හදාරා තිබීම හෝ වෙනත් ඒ හා සමාන මට්ටමේ නිපුණතාවක් ලබා තිබීම අතිරේක සුදුසුකමක් සේ සලකනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සේවයෙහි ස්ථීර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම් වල ස්ථීර කරනු ලැබ සිටිය යුතුයි කියලත් සඳහන් වෙනවා. මීට අමතරව නියමිත දිනට පූර්වාසන්නව ස්ථීර පත්වීමක යටත් පිරිසෙයින් අවුරුදු 5ක අඛණ්ඩ සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුයි කියලත් සඳහන් වෙනවා. මීට අමතරව මේ තනතුර සඳහා පැවරෙන කාර්යයන් මෙහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධව විස්තර ඔයාලට මේ දැන්වීම කියවලා ලබා ගන්න පුළුවන්. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ. දැන් ඊළඟ තනතුර බලමු. රියදුරු තනතුරු 5ක් තියෙනවා. බාහිර අයදුම්කරුවන් සඳහා සුදුසුකම්. අධ්‍යාපන සුදුසුකම්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පිරිසෙන් විෂයන් 2ක් වත් සමත්ව තිබිය යුතුයි. ශිල්පීය නිපුණතාව. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කර බර වාහන පැදවීමේ බලපත්‍රය ලබා තිබීම. මෝටර් රථ පැදවීමේ බලපත්‍රය ලැබීමෙන් පසු අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ලබා තිබිය යුතුයි. තනතුරට පැවරෙන කාර්යයන් ආරක්ෂිතව රිය පැදවීම, වාහනයේ නඩත්තු කටයුතු, ධාවන සටහන් පවත්වාගෙන යාම, අනතුරකදී විධිමත් ලෙස අදාළ බලධාරීන් දැන්වීම, තමන් වෙත භාර දී ඇති රාජ්‍ය දේපළ පිළිබඳ පූර්ණ ආරක්ෂාව සැලසීම. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ. මීළඟ තනතුර කාර්යාල සහායක තනතුරු 4ක් තියෙනවා. බාහිර අයදුම්කරුවන් සඳහා බලන අධ්‍යාපන සුදුසුකම්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පිරිසෙන් විෂයන් 2ක්වත් සමත්ව තිබිය යුතුයි. අදාළ වන පරිදි මෝටර් සයිකල් පැදවීම සඳහා බලපත්‍රයක් තිබිය යුතුයි. තනතුරට පැවරෙන කාර්යයන් ලේඛන භාරව කටයුතු කිරීම, පොත් බැඳීම, අණු පිටපත් යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර ක්‍රියා කිරීම, බයිසිකල් මගින් පණිවිඩ ගෙන යාම, කාර්යාලයේ ලිපි බෙදා හැරීම, සෝපාන යන්ත්‍ර ක්‍රියා කරවීම, පණිවුඩ ගෙන යාම, කාර්යාල මුර කිරීම, කාර්යාල ඇමදීම, උද්‍යාන වැඩ, සනීපාරක්ෂක වැඩ සහ කාර්යාල කම්කරු රාජකාරි පැවරෙනවා. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ. පත්වීමේ ස්වභාවය. තනතුරු ස්ථිරයි. සේවක අර්ථසාධක අරමුදල හා සේවාදායකයින්ගේ භාරකාර අරමුදල සඳහා හිමිකම් සහිතයි. බාහිර අයදුම්කරුවන් අතරින් තෝරා පත් කරගනු ලැබුවහොත් එම අය වසර 3ක පරිවාස කාලයකට යටත් වෙනවා කියලත් සඳහන් වෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන් අතරින් තෝරා පත්
කරගනු ලැබුවහොත් එම අය එක් වසරක වැඩ බැලීමේ කාල සීමාවකට යටත් වෙනවා කියලත් සඳහන් වෙනවා. වෙනත් අවශ්‍යතා සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම අවශ්‍යතාවය අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026/1/11 දින හෝ එදිනට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ ජෙනරාල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අංක 120 ඇලඉරක් 2 විද්‍යා මාවත කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. අයදුම්කරුවන් විසින් තම අයදුම් පත්‍රයේ බාහිර අයදුම්කරුවෙක්ද අභ්‍යන්තර අයදුම්කරුවෙක්ද යන්න පැහැදිලිව සඳහන් කරන්න. අයදුම්පත බහා එවන කවරේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුරත් පැහැදිලිව සඳහන් කරන්න. ඒ වගේම අයදුම් පත්‍රය සමග අයදුම්කරුගේ උපැන්න සහතිකයේ පිටපතක්, ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ තමා සතු සියලුම අධ්‍යාපන සහතික, වෘත්තීය සහතික, සේවා සහතික යන සහතිකයන්හි පිටපත් එවීම අනිවාර්යයි කියලත් සඳහන් වෙනවා. තැපෑලේදී අස්ථානගත වන හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්කරුවන් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වග නොකියන බවත් දැනටමත් රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ හෝ රාජ්‍යාංශයේ සේවයේ නියුතු වූවන් සිය අයදුම් පත්‍රය ආයතනයේ ප්‍රධානියා මගින් එවිය යුතු අතර එසේ නොඑවන සහ අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පසුව මධ්‍යස්ථානය වෙතට ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් වෙනවා. මේ තනතුරුවලට අමතරව තවත් තනතුරු රාශියක්ම මෙහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධව සියලු විස්තර සහ අයදුම් පත්‍රය ලබා ගන්න අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.